කවදා හරි අලුත් බිස්නස් එකක් පටන් ගන්න අදහසක් ඔලුවට ඇවිල්ලා තියෙනවද? එහෙම නැත්නම් සමහර වෙලෙ හිතෙනවා ඇති මේ ව්‍යාපාරයක් කියන එකයි ව්‍යවසායකත්වය කියන එකයි. ඇතරම දෙකක්ද? මොකද්ද මේ දෙකේ වෙනස? හරි. අද අපි මේ කතාවේ මූලිකම කරුණු ටික හරිම සරලව කතා කරලා බලමු. ඉතින් අපි මේ කතාවේදී බලන්න යන දේවල් ටික තමයි මේ. මුලින්ම අපි බලමු ව්‍යාපාරයක් සහ ව්‍යවසායකත්වයක් කියන දේවල අත්තිවාරම මොකද්ද කියලා. ඊට පස්සේ ඔළුවේ තියෙන පුංචි අදහසක් කොහොමද ශක්තිමත් සැලැස්මක් කරගන්නේ කියලා බලමු. අන්තිමටම සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න ඕනම කරන අර මයින්ඩ්සෙට් එක, ඒ කියන්නේ චින්තනය ගැනත් කතා කරමු. හරියනම් අපි පටන් ගමු පළවෙනි කොටසෙන්. ඕනෑම දෙයක් හදන්න කලින් අතිවාරයෙන්ම හරියට දාගන්න එපා. අන්න ඒ වගේ තමයි බිස්නස් එකක් පටන් ගන්න කලින් මේ වචන දෙකේ නියම තේරුම හරියටම දැනගෙන ඉන්න එක හරිම වැදගත්. මුලින්ම බලමු ව්‍යාපාරයක්. ඒ කියන්නේ බිස්නස් එකක් කියන්නේ මොකක්ද කියලා. හිතන්නකෝ මේක හරියට හොඳට සර්විස් කරලා තෙල් දාලා තියෙන මැෂින් එකක් වගේ. ඒකේ ක්‍රමවේදය දැනටමත් ඔප්පු කරලා තියෙන්නේ. ඉතින් ඒ මැෂින් එක පාවිච්චි කරලා මිනිස්සුන්ට වටිනාකමක් දෙන ගමන් ස්ථාවරව ලාභයක් උපයන එක තමයි බිස්නස් එකක ප්‍රධානම අරමුණ වෙන්නේ. එතකොට ව්‍යවසායකත්වය, ඒ කියන්නේ entrepreneurship කියන්නේ මොකද්ද? මෙන්න මෙතනදි තමයි කතාව සම්පූර්ණව වෙනස් වෙන්නේ. මේක අර මැෂින් එක වගේ නෙවෙයි. මේක හරියට හිස්බිමක මුලින් ඉඳන්ම අලුත්ම දෙයක් නිර්මාණය කරනවා වගේ වැඩක්. ලාභයක් ලැබෙයි කියන බලාපොරොත්තුෙන් ලොකු අවදානමක්, ඒ කියන්නේ රිස්ක් එකක් අරගෙන අලුත් අදහසත් ඇත්තක් බවට පත් කරන අර නිර්මාණශීලී ක්‍රියාවලියට තමයි අපි ව්‍යවසායකත්වය කියන්නේ. හරි, මේ දෙකේ වෙනස තවත් පැහැදිලි කරගන්න මෙන්න මේ සංසන්දනය දිහා බලන්නකෝ. එක පැත්තක තියෙනවා ව්‍යාපාරයක්, ඒක හරියට දැනටමත් ප්‍රසිද්ධ ෆ්‍රැන්චයිස් එකක් අරගෙන ඒක කළමනාකරණය කරනවා වගේ. ඉස්සරහට මොකද වෙන්නේ කියලා හිතා ගන්න පුරුවන්. ඒ වගේම ස්ථාවර ලාභයක් තමයි ඉලක්කය. හැබැයි අනිත් පැත්තේ තියෙන ව්‍යවසායකත්වය, ඒක හරියට ලෝකයේ කවුරුත් කවදාවත් දැකලා නැති අලුත්ම ඇප් එකක් හදනවා වගේ. ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ. ගොඩක් අවිනිශ්චිතයි. හැබැයි ඉලක්කය තමයි නවෝත්පාදනය. හොඳයි. දැන් අපි යමු අපේ කතාවේ දෙවැනි කොටසට. ඒ තමයි ව්‍යවසායක අදහස. මොකද ලෝකේ තියෙන හැම සුපිරි ව්‍යාපාරයක්ම පටන් ගන්න එකම එක පුංචි හැබැයි හරිම බලවතු දෙයකින්. ඒ තමයි අදහස. ඇත්තනම හැම ව්‍යාපාරයක්ම පටන් ගන්න පුංචි බීජයකින්. අන්න ඒ බීජය තමයි අදහස කියන්නේ. මේ අදහසකින් ඇත්තටම වෙන්නේ මොකද්ද? ඒකෙන් වෙන්නේ එක්කෝම මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයකට විසඳුමක් දෙන එක. එහෙමත් නැත්නම් කවුරුත්ම කලින් දැකලා නැති අලුත් අවස්ථාවක් පෙන්වලා දෙන එක. හැම දෙයකම මුල්ම ගිනි පුපුර. අන්න ඒක තමයි. හරි. දැන් ඔළුවේ අදහස තියනා ඊළඟ පියවර මොකක්ද? කොහොමද අපි මේ නිකන් අදහසක් සාර්ථක වෙන්න පුරුවන් විදිහේ හරියට හදපු සැලැස්මක් බවට පත් කරගන්නේ? අපි බලමු. ඉතින් ප්‍රශ්නේ තමයි මේක. කොහොමද මේ ඔළුවේ තියෙන අදහස ඇත්තක් බවට පත් කරන්නේ? උත්තරය තමයි ඒකට අපිට ශක්තිමත් හරියට හදපු සැලැස්මක් ඕන වෙනවා. මේ සැලැස්ම හරියට ගෙයක් හදන්න කලින් අඳින බ්ලූප්‍රින්ට් එකක් වගේ තමයි. බලන්නකෝ ඒකේ තියෙන පීවර ටික. පළවෙනියටම වෙළඳපළ විශ්ලේෂණය. ඒ කියන්නේ අපි මේක විකුණන්න හදන්නේ කාටද? අපේ තරංගකරුවෝ කවුද කියන එක හොඳට හොයාලා බලන එක. ඊළඟක නිෂ්පාදනය හෝ සේවා. අපි හරියටම දෙන්නේ මොකක්ද? ඒක පැහැදිලිවම නිර්වචනය කරගන්න ඕන. ඊට පස්සේ අලෙවිකරණ ව්‍යුහය. හරි, දැන් බඩු තියෙනවා, කොහොමද මේක මිනිස්සු අතරට ගෙනියන්නේ? ඒකට තමයි මාකටිං ස්ට්‍රැටජි එකක් ඕන. අන්තිමට හැබැයි ගොඩක්ම වැදගත් දෙයක් මූල්‍ය සැලසුම්. අපේ වියදම්, බලාපොරොත්තු වෙන ආදායම්, සල්ලි හොයාගන්නේ කොහොමද කියන එක ගැන පැහැදිලි චිත්‍රයක් තියෙන්න ඕනේ. හරි, දැන් බ්ලූප්‍රින්ට් එකක් තියෙනවා. දැන් තමයි නියම වැඩේ පටන් ගන්නෙ. ඒ කියන්නේ ව්‍යාපාර මෙහියුම්. මේක තමයි ව්‍යාපාරයක හදවත වගේ. දවස ගානේ වැඩ කරන කොටස. අපි බලමු ඒ ගැන. ව්‍යාපාරයක එන්ජින දිහා බැලුවොත් ඒකේ එකට වැඩ කරන ප්‍රධාන කොටස් කිහිපයක් තියෙනවා. බලන්න මේක. අලෙවිකරණයෙන් තමයි පාරිභෝගිකයන්ව ආකර්ෂණය කරගන්නේ. මූල්‍ය අංශයෙන් සල්ලි කතාව බලා ගන්නවා. මානව සම්පත් අංශයෙන් තමයි හොඳම ටීම් එක හදාගන්නේ. නිෂ්පාදන හෝ සේවා අංශයෙන් තමයි අර වටිනාකම නිර්මාණය කරන්නේ. මේක එක ගියරයක් හරි හිරුණොත් මුළු එන්ජිනම නවතිනවා. ඒ තරමට මේ හැමදේම එකට සම්බන්ධයි. හොඳයි. අපි දැන් කතා කරන්න යන්නේ මේ කතාවේ අන්තිම හැබැයි සමහර විට වැදගත්ම කොටස ගැන. ඒ තමයි ව්‍යවසායික චින්තනය. මොන අභියෝග ආවත් ව්‍යවසායකයෙක්ව ඉස්සරහටම ගෙනියන්න අර මානසික ශක්තිය ගැන. ඉතින් සාර්ථක ව්‍යවසායකයෙක්ගේ හිත ඇතුලේ තියෙන්නේ මොනවද? මෙන්න බලන්න මේ ලක්ෂණ කිහිපය. එකක් තමයි වැටුණත් ආයෙත් නැගිටින්න පුළුවන් ඔරොත්තු දීමේ හැකියාව. එකට කියනවා
resilience කියලා. ඊළඟට ප්‍රශ්නයකට අලුත් විදිහකට විසඳුමක් දකින නිර්මාණශීලීත්වය. ඒ වගේම බය නැතුව හැබැයි හොඳට හිතලා බලලා අවදානම් ගන්න පුළුවන් හිතක්. නිතරම අලුත් දේවල් ඉගෙන ගන්න තියෙන ආසාව ඒක කවදාවත් ඉවර වෙන්නේ නැහැ. අන්තිමට තමන්ගේ දැක්ම ගැන තියෙන අසීමිත ආශාව. මේවා තමයි ඇත්තටම එයාලව ඉස්සරහට ගෙනියන්න ඉන්ධන. ඇත්තටම මේ මුළු කතාවම එක වාක්‍යයකින් සාරාංශ කරන් හරි අපූර්ව කියමනක් තියෙනවා. ව්‍යවසායකත්වය කියන්නේ මීටර් 100 දුවන ස්ප්‍රින්ට් එකක් නෙවෙයි. ඒක මැරතන් එකක්. නිතරම ගොඩනගමින්, ඉගෙන ගනිමින්, ආයමත් ගොඩනගමින් දුවන මැරතන් එකක්. මේ මුළු ගමනටම ශක්තිය ලැබෙන්නේ මේක කරන්න පුළුවන් කියන විශ්වාසයෙන්ම තමයි. ඉතින් මේ හැම දෙයක්ම ගැන කතා කළාට පස්සේ අවසානයේට හිතන්න ඉතුරු වෙන්නේ එකම එක ප්‍රශ්නයයි. ලෝකයේ වෙනස් කිරීමේ හැකියාව තියෙන තාමත් එළියට නොආපු ඒ අදහස මොකක් වෙන්න පුනවන්ද?